හරි. මේ පාර ඕලේ ලියන්න ඉන්න දුවල පුතාලා චුට්ටක් මෙන්න මේක බලලා යන්න. ඕගොල්ලෝ පේපර් එකේ එක එක ඒවා ලියනකොට මේ වචන වාක්‍ය ලියනවනේ. ඒකෙදි ing එන වචන තියෙනව නේද? දැන් උදාහරණයක් විදියට ගත්තොත් එහෙම මෙන්න මේ dance කියන වචනේ dance. ඕකට ing I am dancing, she is dancing වගේ ලියනකොට ing දානවනේ. මෙන්න මෙහෙම මේ විදියට දානවා. dance ඔන්න ඕකටම ing ඔය විදියට දානවා. නෑ ඒක සම්පූර්ණයෙන්ම වැරදි. right? හරි. වලින් ඉවර වෙන වචනයකට එහෙම නැත්නම් verb එකට ing එකතු කරනකොට අපි එක අයින් කරලා තමයි ing එකතු කරන්නේ. ඕනම verb එකක් වලින් ඉවර වෙනවා නම් ඒකට ing එකතු කරනවා නම් අයින් කරලා තමයි ing දාන්න ඕනේ. නැත්නම් ඒ වචනේ වැරදි. dancing. හරි. එතකොට write, writing. right? අන්න ඔය වගේ ing දානකොට එක අයින් කරගන්න. අන්න ඔය එක එක්ක ing දාන හින්දා ඔයගොල්ලන්ට තවත් ලකුණු කැපෙනවා. අන්න ඒ වැරද්ද හදාගන්න. මෙන්න මේ වගේ පුංචි ට්‍රික්ස් ටිකක් කියලා දෙන්නම් O level paper එකට වැඩිපුර ලකුණු ගන්න. ඔයගොල්ලෝ ලකුණු ගන්න එක නෙමෙයි ලකුණු කපා ගන්න එක අඩු කරගමු. right? එහෙනම් ඊළඟ වීඩියෝ එකකම් බලාගෙන ඉන්න. bye.